අත්අඩංගුවට ගැනීම. යුද හමුදා ඡායාරූප ශිල්පියා ලෙස මට මේ හැම වදකාගාරයකටම හැම කැම්ප් එකකටම යන්න සිද්ධ වෙනවා. දසදහස් ගානකගේ ඡායාරූප මරා දැමීමට ඉන්න අයගේ වෙනම ඇල්බම් එකක් හැදුවා. යුද හමුදාව මැදිහත් වෙලා රාසිගත ඇල්බම් එකක්. මම හංගලා විච්ච පිස්තෝලයක් තිබුණා. ටයිම් පෙරුණේ මරාගෙන හරි මැරෙන්න වෙනවනේ කියලා මේ එකක් මම මරාම්පන්න දාගත්තු බෑග් එකට දාගත්තා. රැක පිට ප්‍රශ්න කරන්න නම් හදන්නේ. ඒතකොට මේ පිස්ටල් එකම යුද හමුදාවේ එකක් නොවන නිසා එතනම මම කොටු වෙනවා. ලෙන්ගතු සාකච්ඡා. අහන ප්‍රශ්න වලින් තේරුණා මේ කවුරු හරි යන්තම් පෙරුණේ ඉහළ පෙළේ කෙනෙක් කියලා. නමුත් ඒවා ඉතා සුහදව පහර දීම් කරමින් නෙමෙයි කෝපි බොමින් ඉතාම ලෙන්ගතු ලෙස කරගෙන ගිහපු සාකච්ඡාවක්. මුතාලිෆ්ගේ පිළිතුර. එතන හිටියා මුතාලිෆ් LTT සංවිධානයේ අතින් පිස්තෝල කරුවෙක් යටින් ඝාතනයෙන් ලක් වුණා. මම මුතාලිෆ්ගෙන් අහනවා කවුද මේ ඉන්නේ කියලා. මුතාලිෆ් පුදුම වෙලා මගෙන් අහනවා ඔබ මෙච්චර වෙලා මේ ඕක දන්නේ නැතුව දෙහිටියේ මේ තමයි රෝහණ විජේවීර. අවසන් ඉල්ලී. මුලින්ම ඇහුවේ ඔබ රෝහණ විජේවීරද කියලා. ඔව් කිව්වම මං ඇහුවා ඔබ කවුරු නමින්ද පෙනී හිටියේ කියලා. අත්තනායක නමින් කිව්වා. අන්නඩි දෙක ගලවලා උඩ සාක්කුවට දාලා බැන්දා. එතකොට ඇහුවා මාව කොහෙද ගෙනියන්න හදන්නේ? ඔයගොල්ලෝ කීප දෙනෙක් මෙහෙම දෙපැත්තෙන් පද්දලා අරකට දාන්න හදනකොට ළඟින්ම හිටපුව අපි හැමෝටම කිඳිරි ගාන හඬ පිටි තියලා තිබ්බට මිය ගිහින් හිටියේ නැහැ. වසර 35කට පසු රෝහණ විජේවීරයන්ගේ ඝාතනයේ සත්‍ය කතාව අද ඔබ වෙත. වසර 35ක කතාවක්. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා රෝහණ විජේවීරයන් ඝාතනය සියසින්ම දකින හමුදා සේවයේ නියුක්තව සිටි ඡායාරූප ශිල්පියා. ප්‍රථම වතාවට අප මුණ ගැසෙන්නේ. ඒ වගේම මේ කතාව ඔබ ප්‍රසන්න සංජීව තෙන්නකෝන් ලියන රෝහණ විජේවීර පිළිබඳව ග්‍රන්ථෙත් ඒ වගේම මාධ්‍යවේදී චන්දන කාර්යවසම් ලියන විජේවීරගේ ඝාතකයා ප්‍රේමදාසද ග්‍රන්ථ දෙකම තුල අඩංගු වෙන ඔබේ කතාව. විශේෂයෙන්ම එවකට වසර ගණනාවක පොත්පත් ඒ වගේම පුවත්පත් පරිශීලනය කරන කෙනෙකුට මේ කතාව දැනගන්නට පුළුවන්. නමුත් වර්තමාන පරපුරට මේ කතාව යාන්ත්‍රණය කළ යුතුයි. ඕනුත් මේ කතාව දැනගත යුතුයි. ඒ නිසායි ඩිජිටල් අවකාශයට ඔබව අපි මෙලෙස රැගෙන එන්නේ. අපි කතාව මුල සිට දැනගන්න සූදානම්. රෝහණ විජේවීරයන් ඝාතනයට පෙර ඔබ කොහොමද යුද හමුදාවට එකතු වන්නේ? පළමුව අපි ඒක කතා කරමු. මම අධ්‍යාපනය ලබන්නේ පළුගස්දමන මහාවිද්‍යාලයේ. ඒතර මම උසස් පෙළ ලියලා එළියට ඇවිල්ලා රැකියාවක් හොයමින් ඉන්න කාලේ තමයි මම යුද හමුදා පොලිසියේ පත්‍රය දැකපු පුරප්පාඩුව මේ දැන්වීමකට මම ඇප්ලිකේෂන් එකක් දාන්නේ. ඒකට මම යුද හමුදා පොලිසියට තේරෙනවා 1987 ජූලි මාසේ තමයි මම යුද හමුදා පොලිසියට බැඳෙන්නේ. බැඳිලා මාස 3මාරක පුහුණුවක් තියෙනවා මාදුරුවේ කැම්ප් එකේ. ඊට පස්සේ නැවත යුද හමුදා පොලිසියේ මූලස්ථානයේ නාරාහෙන්පිට මාස 3මාරක තව පුහුණුවක් තියෙනවා. මාස 7ක් පුහුණු කාලේ නිම කරලා තමයි මම 88 මුල් භාගයේ පුහුණුවෙන් පසුව රැකියාවට අනියුක්ත වෙන්නේ. ඉතින් රැකියාවට අනියුක්ත වෙනකොටමත් යුද හමුදා පොලිසියේ හිටපු එක්කෙනෙක් නොදන්නවා හැර යනවා සේවය. ඒතර එතන රාජකාරී කටයුතු කරගන්න කෙනෙක් නැතුව ඉන්නවා. ඔය අතරේ හම්බ සිද්ධියක් වෙනවා මේ මම පුහුණු වෙන අවසාන පුහුණු වෙන කාල සීමාවේ මගේ බැජ් එකේ කෙනෙක් සීදී විනාසා ගන්නවා පුහුණුව දරා ගන්න බැරුව. එයාගේ පවුලේ ඥාතින් හිටිය යුද හමුදා ඉහළ නිලධාරීන් ඉතින් පිහියකින් යනගෙන තමයි මේ යන්නේ. ඒතර පිහියකින් හත්පලකට විතර පපුවට යනගෙන තිබුණා. ඒ නිසා සැක පහල වෙනවා එහෙම තනි පුජ්‍යලයකට පුළුවන් ද කියලා හත්පලකට විතර එනගන්න. එඳ පවුලේ සැක පහල කරනවා මේක මිනිමරුමක් කියලා. ඉතින් ඇත්තටම ඒක මිනිමරුමක් නෙවෙයි දරා ගන්න බැරුව වෙච්ච මේ සීදු විනාසා ගැනීමක්. ඒක මුලින්ම මම තමයි දකින්නේ බිලට් එකට යනකොට. නිසා මට සාක්ෂි දෙන්න වෙනවා අධිකරණ ඉදිරියේ. ඒගොල්ලෝ නඩු පවරනවා සාක්ෂි දෙන්න වෙනවා. දැකපු දේ මම නොසඟවා බය නැතුව අධිකරණ ඉදිරියේ මේ නීතිඥයන්ගේ හරස් ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඒ නිසා නඩුවෙන් අරගොල්ලෝ නිදහස් වෙනවා. ඒ නිසා මට කැමති අංශයක් තෝරා ගැනීමට විශේෂ වාස්තවගත තත්ත්වයක් එනවා. ඒ නිසා මම යුද හමුදා පොලිසියේ ඡායාරූප අංශය තෝරගන්නවා. එහෙම තමයි මේ අහම්බ ලෙස ඡායාරූප අංශයට සම්බන්ධ වෙන්නේ. 1989 නොවැම්බර් 13 වෙනිදා. එය ඉතිහාස ගණන්නේ විප්ලවීය නායකයෙක්ගේ ඝාතනය. අපි අනාවරණය කරන්න සූදානම්. මම මේ යුද හමුදා පොලිසියට එතකොට සම්බන්ධ වෙන්නේ 88 මුල් භාගයේ. ඉතින් එතකොටමත් රට සෑහෙන පමණක විවෘතකාරී තත්ත්වයක්, භීෂණකාරී තත්ත්වයක් මතුවලා තිබුණේ. ඒ වෙනකොට තනින් තන මල සිරුරු දැවෙනවා, අත්අඩංගුවට ගැනීම වෙනවා. එතකොට 88 මැද භාගයෙන් පස්සේ වගේ විශේෂයෙන්ම අග භාගය විතර වෙනකොට 88 බදකාගාර හමුදා අත්අඩංගුවට ගැනීම බහුල වශයෙන් සිද්ධ වෙනවා.
ඉතින් යුද හමුදා ඡායාරූප ශිල්පියා ලෙස මට ඒ හැම වදකාගාරයකටම හැම කැම්ප් එකකටම යන්න සිද්ධ වෙනවා. ඒ හින්දා මම මේ දසදහස් ගානකගේ ඡායාරූප මරා දැමීමට ඉන්න අයගේ වෙනම ඇල්බම් එකක් හැදුවා යුද හමුදාව මැදිහත් වෙලා රහසිගත ඇල්බම් එකක්. ඒකට වෙනම ඡායාරූප ගන්න සිද්ධ වුණා. ඉතින් අර වදකාගාරවල ඒ වගේ තැන්වල ඉන්න අය, බාගෙට මරා දාපු අය, දරුණු අධිහිංසාවට ලක් වෙච්ච අය, විශාල පිරිසකගේ ඡායාරූප මට ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක ඉතාමත් මේ අමාරු රාජකාරියක් වුණා. මොකද මම යුද හමුදා පොලිසියට බැඳෙන්න කලින් ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍යංශයෙන් වැඩ කරලා දිමින් තමයි මම ගියේ. පුහුණුව අවසන් වුණාට පස්සෙත් මම මේ ජනතා විමුක්ති පෙරමුණත් සමගත් කණ්ඩව සම්බන්ධකම් පවත්වාන් ගියා. ඉතින් ඒ නිසාමත් ඒ ගන්න හැම ඡායාරූපයක්මත් ජනතා විමුක්ති පෙරමුණෙන් වෙනම ඔක්කොම ෆොටෝ ප්‍රින්ට් කරන ස්ටුඩියෝ ඔක්කොම තිබුණා. මැෂින් ඔක්කොම තිබුණා. ඉතින් මම විතරයි බැඳපු නැති කෙනෙකුට මේ මුල් කාලේ නම් මාත් එක්ක මගේ බැජ් එකේම හිටපු මේ ධර්මසිරි කියලා තව යාළුවෙක් හිටියා. ටික කාලයක් යද්දී GOC එකට අනියුක්ත කෙරුවා. නාරහම්පිට යුද හමුදා පොලිසියේ ඡායාරූපංශේ විවාහ නොවිච්ච කෙනෙකුට හිටියේ මම විතරයි. තව දෙන්නෙක් හිටියේ මට වැඩිය සීනියර් අය. දෙන්නම විවාහ වෙලා ඒගොල්ලෝ එතකොට හවස ගෙදර යනවා. ඉතින් මම රෑ වෙනතුරු ගහන් ආපු ෆොටෝස් ප්‍රින්ට් කරනවා. ප්‍රින්ට් කරලා ඉතින් මට ජනතා විමුක්ති පෙරමුණෙන් වෙනම දෙනවා ෆොටෝ පේපර් පැකට්. ඒවත් මම දැන් 1000ක් ගැහුවොත් ආයෙ 1000ක් ගහන්න ඕනේ පක්ෂයට දෙන්න. ඉතින් මෙහෙම පාන්දර වෙනකන් මේ උගත් දවස් වලට මේ මම තනියෙන් ෆොටෝ ප්‍රින්ට් කරනවා. ප්‍රින්ට් කරලා ජනතා විමුක්ති පෙරමුණට වෙනම දෙනවා. යුද හමුදාවේ GFC එකට වෙනම ඒවා ලබා දෙනවා. ඉතින් මේ අමාරු රාජකාරියක් කෙරුවා. ඉතින් අර වගේ දර්ශන දැක්කහම මේ හරිම අමාරු රාජකාරියක් මට ඉටු කරන්න උනේ. ඉතින් එහෙම කරගෙන යන අතර ඉතින් මරා දාපු අය ඉන්නවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විශාල ප්‍රමාණයක්. ඉතින් එහෙම මේ දරා ගනිමින් තමයි මේ අමාරු රාජකාරී කරන්න ඕනේ. වැඩිපුරම ඒ වගේ කටයුතු තමයි මේ ඊට අමතරව ඉතින් ඉහළ නිලධාරීන්ගේ විවාහ මංගල උත්සව, ආරක්ෂක ඇමති සම්බන්ධ වෙන විශේෂ උත්සව, ඒ වගේ තියෙනවා. නමුත් වැඩිපුරම කරන්න ඕනේ අරවා. ඉතින් ඔහොම තියේදී තමයි 89 නොවැම්බර් 13 කොහමත් රෑ 12 පහුවෙලා එතකොට 13 වෙනිදා නොවැම්බර් 13 89 කැප්ටන් අබේනායක ඇවිල්ලා මාව කූද්දනවා මේ නිදාගෙන හිටියේ. මොකද මේ සාමාන්‍ය හමුදාවේ ඉහළ නිලධාරීන්ට අපේ බිලට් වලට එන්නත් බෑ. අපිට ඉහළ නිලධාරීන් බිලට් වලටත් යන්න බෑ. ඒවා රූල්ස් නීති. නමුත් මට කීයුද්දේ කවුද කියලා බලනකොට මම මේ ඈත ලයිට් එකකින් මට පේන්න තිබුණා මේ තරු තුනක් තියෙනවා. එතකොටමත් මම ටිකක් තිගැස්සුණා මේ ඇයි කියලා ඒ වගේ වෙලාවක. ඒ කියන්නේ එතකොට සාමාන්‍ය එකට විතර ඇති. ඊට පස්සේ එයා මට සද්ද කරන්න එපා කියලා එළියට එන්න කිව්වා. දැන් කැප්ටන් අබේනායක කිව්වා මේ මෙතකොට මගේ කැම්ප් එකේ අනදෙන නිලධාරිය වෙලා හිටියේ ලුතිනන්ට් කර්නල් අයුන් දසනායක. එතකොට CEO කාර් එක තියාම මල් පඳුරක් ළඟ කවර් එකේ ඉන්නවා. මල් පඳුරකට කවර් කරගෙන මුකුත් කාටවත් කියන්නේ නැතුව ෆොටෝ වලට අදාළ කැමරා අම්පන්න ටික අරගෙන කාටවත් කියන්නේ නැතුව ගිහලා රහසේ අර කාර් එකට ගොඩ වෙන්න කිව්වා. ඉතින් ඇත්තටම මට ඒ වෙලේ චකිතයක් ආවා මේ මාව පැහැරගෙන යාමට ලක් කරන්න හදන්නේ කියලා. මොකද මේ මොහොත වෙනකොට යම් සිද්ධිදාමයන් වෙමින් තිබුණා. මටත් වෙන වෙන අනියම් ක්‍රම වලින් සැක පහල කරන තැන් මටත් ලැබිලා තිබුණා. ඒතකොට නමුත් ඒතකොට මට නිකන් ඒකත් එක්ක හිතුණා මේ මාව පැහැරගෙන යාමට ලක් කරන්න හදනවා කියලා. නමුත් ඉතින් කොහොම වුණත් මම එතකොට ඔය ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ කටයුතු වලට මම කොළඹ වෙනත් තැන්වල ඒ කටයුතු වලටත් මම සම්බන්ධ වෙමින් හිටියේ. ඒ නිසා මේ මම හංගලා තිබිච්ච පිස්තෝලයක් තිබුණා ජනතා විමුක්ති පෙරමුණෙන් දීපු. මම හිතුවා ඉතින් මරාගෙන හරි මැරෙන්න වෙනවනේ කියලා මේකත් මම කැමරා අම්පන්න දාගත්තු බෑග් එකට දාගත්තා. ඒක ඡායාරූපංශේ ඩාක් රූම් එකේ සංගවලා තිබිච්ච එකක්. නමුත් මට දොර වහද්දී ආයෙ හිතුණා මේ සැකපිට ප්‍රශ්න කරන්න නම් හදන්නේ. ඒතකොට මේ පිස්ටල් එකම යුද හමුදාවේ එකක් නොවන නිසා එතනම මම මේ කොටු වෙනවා. ආයෙ මම දොර ඇරලා මේ අරක තිබ්බ තැනම හංගලා තමයි අර බඩු ටික අරගෙන ගිහිල්ලා මේ කැමරා අම්පන්න විතරක් අරන් ගිහිල්ලා මෝටර රථයට ගොඩ වුණේ. මම ගොඩ වෙච්ච ගමන්ම කැප්ටන් අබේනායක හිටියා ඉස්සරහා අසුනේ කාර් එකේ. CEO තමයි අයුන් දසනායකම තමයි කර්නල් අයුන් දසනායකම තමයි මෝටර රථේ පැදෙව්වේ. අපි අර නාරහෙම්පිට පොළහරියට යද්දී CEO මගෙන් ඇහුවා මේ ඔයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා. මම කිව්වා නෑ කියලා. ඒතකොට එයා කිව්වා මේ නෑ මට හිටියද නැද්ද කියලා ප්‍රශ්නයක් නෑ. නමුත් මේ අපි යන ගමන හිටියත් එහෙම කෙනෙකුට කියන්න බෑ කිව්වා. මේක රහසිගත ගමනක් කිසි කෙනෙකුට කියන්න බෑ කිව්වා. එතකොට මට ටිකක් අර මං සම්බන්ධයෙන් ප්‍රශ්නයක් වගේ නෙමෙයි කියලා දැනුණා. ඊට අපි ගියේ මේ ඒ කාලේ තිබුණා ඔප්ස් කම්බයින් කියලා
මේ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය කියලා තැනක් තිමිරිගස්සේ ආයේ ඔය රංජන් විජේරත්න ආරක්ෂක ඇමතිගේ ගෙවල් කිට්ටුවම. එතන තමයි අපි ගියේ. ඉතින් මම එතෙන්ට ඕන තරම් මේ ඔය රාජකාරි වලට අත්තරමුඩ ගන්න අයගේ කටයුතු වලට ඕන තරම් ගිහින් තියෙනවා. නමුත් මේ වගේ වෙලාවක කවදාවත් ගිහින් නැහනේ. මේක මොකක් හරි විශේෂ මොහොතක් කියලා මට සැකයක් තිබුණා. මම ඒක උඩ තට්ටුවට යනකොට අපි යනකොටත් ඒ සාකච්ඡාව පටන් අරන් තිබුණා. එතකොට කවුරු හරි එක පුජ්‍යලයක් මැද තිබුණා. ඒක වටමේෂයක් වගේ තැනක්. ඒක කන්ෆරන්ස් හෝල් එක. මැද එක්කෙනෙක් හිටියා. ඒ රවුම් මේසේ වටේම තව නිලධාරීන් 20ක් විතර සිවිල් කවුරුත් යුනිෆෝම් හිටියේ නෑ. මේ ඉඳගෙන ඉතින් අර තනි පුජ්‍යලයෙන් ප්‍රශ්න අහමින් හිටියා. ඒත් ඇත්තටම මම ඒ රෝහණ විජේවීර කියලා ඒ වෙලේ කොහොමදවත් හිතුවෙත් නෑ. මට කවදාවත් එහෙම රෝහණ විජේවීරව ඒ තාක් මට එහෙම මුණ ගැහිලත් නෑ. ඉස්කෝලේ යන කාලේ ඉතින් ඔය රැස්වීම් වල 82 ජනාධිපතිවරණ වගේ මොහොතවල් වල මේ 82 වෙනකොට මමත් මේ අවුරුදු 16ක ශිෂ්‍යයෙක්. මම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙන උසස් පෙළ කරන කාලේ ඉඳලා එහෙම සම්බන්ධයක් තිබුණෙත් නෑ. මම මෙහෙම ළඟට රෝහණ විජේවීර කවදාවත් එහෙම දැකලා තිබුණෙත් නෑ. ඒ වෙනකොට අර තිබිච්ච අපි රෝහණ විජේවීරව දැකලා පුරුදු විදිහට නෙවෙයි එතන හිටියේ. කොණ්ඩේ හොඳටම කොටර වෙන්න කපලා රැවුල නැතුව. ඉතින් හින්දා එහෙම කෙනෙක් රෝහණ විජේවීර කියලා හිතෙන්නෙත් නෑ කාටවත්. ඉතින් නමුත් අහන ප්‍රශ්න වලින් තේරුණා මේ කවුරු හරි ටිකක් ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ පෙළේ කෙනෙක් කියලා. මොකද අහන ප්‍රශ්න යාගෙන් ඉතින් නමුත් ඒවා ඉතා සුහදව පහර දීම් කරමින් නෙවෙයි කෝපි බොමින් හුඟක් අය මිස්ටර් විජේවීර කියලා තමයි රෝහණ විජේවීර සහෝදරයව ආමන්ත්‍රණය කෙරුවේ. ඉතින් ඊටාම ලෙන්ගතු ලෙස කරගෙන ගිහපු සාකච්ඡාවක්. එක එක නිලධාරීන් එක එක ප්‍රශ්න අහනවා. ඒවට රෝහණ විජේවීර සහෝදරයා පිළිතුරු දෙනවා. දැන් උදාහරණයකට එක නිලධාරියෙක් ඇහුවා මේ ගමනායක සහෝදරයා කොහෙද ඉන්නේ කියලා. නිකන් අහන එක එක ප්‍රශ්න අහන ගමන් ඇහුවා. ඉතින් ඒකට ගැත්කටම රෝහණ විජේවීර සහෝදරයා hina වෙලා උත්තර දුන්නේ මේ වගේ ප්‍රශ්න මගෙන් අහන එක සුදුසු නෑ නේද පුතුමා කියලා. අරයා සොරසොරි කියලා මේ ඉල්ලාස් කරගත්තා. ඉතින් ඒ වගේ මට්ටමකින් තමයි මේ සාකච්ඡාව ගියේ. ඉතින් අපි කාටවත් හිතුන්නේ නෑ මේ රෝහණ විජේවීරව මේ එහෙම මරා දැමීමට මේ සූදානම් වෙන මොහොතක් කියලා. එහෙම තත්ත්වයක් ඒ මොහොතේ තිබුණෙත් නෑ. ඊට පස්සේ දැන් ෆොටෝ ගනිද්දි මට ටික ටික දැනුණා මේ රෝහණ විජේවීරවද්ද කියලා මේ අහන ප්‍රශ්න පිළිතුරු දෙන්න ප්‍රශ්න අර එහෙම නිසා. ඊට පස්සේ මම මේ එතන හිටියා මුතාලිෆ්. පස්සේ කාලෙක LTT සංවිධානයේ අතින් ওই වැල්ලවත් වගේ ප්‍රදේශයක මේ පිස්තෝල කරුවෙක්ගේ අතින් මේ ඝාතනයෙන් ලක් වුණා. මම මුතාලිෆ්ගෙන් අහනවා මේ කවුද මේ ඉන්නේ කියලා. ඒතර මුතාලිෆ් පුදුම වෙලා මගෙන් අහනවා මේ ඔබ මෙච්චර වෙලා මේ ඕක දන්නේ නැතුවද හිටියේ මේ තමයි රෝහණ විජේවීර කියලා. එතකොට මම අර රෝහණ විජේවීරගේ පුරුදු මුහුණත් එක්ක මේක සංසන්දනය කරනකොට මට ඉතින් එතකොට හිතෙනවා ටික ටික මේ රෝහණ විජේවීර තමයි කියලා. ඒත් මං ඇත්තට මුලින් විශ්වාස කෙරුවේ නෑ. ඊට පස්සේ මට කිව්වා මේ මෙයාගේ ෆොටෝ ටිකක් රෝහණ විජේවීරගේ ෆොටෝ ටිකක් ගන්න ඕනේ කියලා. ඊට පස්සේ මම යාව ඒ ලැබිච්ච අවසරෙන් හිටපු තැනින් මං කිව්වා මෙතන බෑ මේ අර කර්ටන් එකක් ගාවට ගිහින් ගමු කියලා. මං එයාවටක් ගාලා මේ මීටර් 10 15ක් කන්ෆරන්ස් හෝල් එකේ කෙළවරට අරන් ගියා. මට ඕනකම තිබුණේ කතා කරන්න ඇත්තටම. මම මුලින්ම ඇහුවේ ඔබ රෝහණ විජේවීරද කියලා. ඔව් කිව්වා. මං ඇහුවා ඔබ කවුරු නමින්ද පෙනී හිටියේ කියලා. අත්තනායක නමින් කිව්වා. කෙටි උත්තර දුන්නේ. මං ඔබ අහුනේ කොහොමද කියලා. ඒක ඉතින් ලොකු කතාවක් මේ ඔබතුමාගේ නිලධාරීන් දන්නවන්නේ කියලා කිව්වා. එතකොට මෙතෙන්ට වැඩි විස්තර අහන්න උනේ නෑ. මේ මුතාලිෆ් එතෙන්ට ආවා. ඇවිල්ලා කිව්වා ෂොට් ටිකක් වැඩිපුර ගනින් කියලා. එහෙනම් මම ෆොටෝ 6ක් 7ක් එහෙමයි ඉදිරි පෙළට අරගෙන ඊට පස්සේ එයා කිව්වා මේ පැත්තෙන් ගන්න ඕනේ කියලා. පැත්තෙනුත් තව 4ක් 5ක් ගත්තා. ඊට පස්සේ මුතාලිෆ් කිව්වා මේ උඩින් කියනවා කියලා අනිවාර්යෙන් hina වෙලා ෆොටෝ එකක් දෙයක් ඕනේ කියලා. ඉතින් ඒක දැන් මටත් එයාට hina වෙන්න කියන්නත් බෑ. මේ එයා ඒක ගණන් ගත්තෙත් නෑ රෝහණ සහෝදරයා. ඉතින් එහෙම කියලා මේ hina වෙලා පෙනී හිටියේ නෑ. නිකන් සාමාන්‍ය විදිහට ෆොටෝ කොහොම හරි 12ක් විතර ප්‍රමාණයක් විතර ගත්තා. ගත්තට පස්සේ මෙයාගේ මේ ප්‍රකාශයක් වීඩියෝ ගත කරන්න වුණා. ඒතර අර මාත් එක්ක මේකට සේවය කරපු ධර්මප්‍රිය ජීඑස් එකට ගිහින් තිබුණේ මේ චාරුපන්සේම අය විදිහට. ඒතර ධර්මප්‍රියයි ධර්මසිරී දෙන්න තමයි ආවේ මේ මාත් එක්ක මේකට සේවය කරපු අය අපේ ෆොටෝ සෙක්ෂන් එකේ. ඒ දෙන්නත් ආවා ඉතින් මේ ඒ කටයුත්තට. ඉතින් අපි තුන් දෙනාම එකතු වෙලා මේ
අර වීඩියෝ ප්‍රකාශය එක ලබා ගත්තා. ඉතින් විනාඩි 20ක් විතර රෝහණ විජේවීර සහෝදරයා ඒ ප්‍රකාශය කෙරුවා. ඒ කියන්නේ එකෙන් එයා කියන්න උත්සාහ ගත්තේ මේ අපි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට අනුව සියලුම මැතිවරණ තරඟ කෙරුවා. ඉතින් අපි මේ නැවත කිසිසේත් අපිට ඕනකමක් තිබුණේ නැහැ රහසිගත දේශපාලනයක නිරත වෙන්න. නමුත් ඉතාමත් අයිතිසහගත ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස 83 ජනතා විමුක්ති පෙරමුණ නොකළ චෝදනා එල්ල කරමින් තහනම් කෙරුවා. ඉතින් ඒ තහනමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරුට අගමැතිට ජනාධිපතිට ලෝකේ මානවිකන් සංවිධානවලට පවා අල්ලීවා ඒකකින්වත් වැඩක් වුණේ නැහැ. අතරේ එකිනෙකා මරා දැමීමට මේ කුමන්ත්‍රණ කරමින් හිටියා. ඒ නිසා අපිට රහසිගතව දේශපාලනය කරන්න සිද්ධ වුණා. ඉතින් එහෙම කියලා රෝහණ විජේවීර සහෝදරයා කිව්වේ මේ ඉතින් අපිව කැලේට තල්ලු කෙරුවා කියලා. අවසානයේ ප්‍රකාශය අවසන් කෙරුවා. නමුත් මේ මොහොතේ මම තරුණයන්ගෙන් ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටිනවා ආයුධ මේ බිම තියලා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රහාරයට නැවත ඇතුල් වෙන්න කියලා. ඒතර මේගොල්ලෝ ඒ ටික තමයි කපලා කොටලා සංස්කරණය කරලා ඒ මොහොතේම මේ අර විනාඩි කීපයක ප්‍රකාශයක් ලෙස රට ඉදිරියේ ප්‍රචාරය කෙරුවේ. මේ ප්‍රකාශය වීඩියෝ එක කරලා ඉවර වෙනකොටම මට මුතාලිෆ් වෙලා කිව්වා මේ පහළ තට්ටුවේ තව ඉන්නවා HP හේරත්. එයාගෙත් ෆොටෝ 6ක් 7ක් ගන්න ඕනේ කියලා. ඒතර මං එතෙන්ට ගියාම එයා ඒ වෙනකොටත් හිටියේ ඉතාමත් ජීවත් වෙන්න බැරි තත්යකට තරම් වද හිංසාවට ලක් කරලා. එයාව නිකන් හිටගෙන කොහොමදවත් මට ෆොටෝ ගන්න පුළුවන් තත්යක් තිබුණේ නැහැ. ඒ හින්දා මේ මම බිත්තියට හේතු කෙරුවාමත් ආපහු මෙහෙම කඩම් වැටෙනවා. ඇස් එහෙම එළියට ඇවිල්ලා ලොකු වද හිංසාවට ලක් කරලා. එතකොට මම බැරිම තැන මේ එහෙම යාව මම වාඩි කරවලා බිත්තියට හේතු කරලා මම බිම දිගා වෙමින් දැරයත් උහුම් බිම හින්දා ඊටාම අමාරුයි මමත් බිම ඉඳගෙනම මේ අර ශරීරේ කඩම් වැටෙනවා නැවත හේතු කරලා මම අමාරුවෙන් ෆොටෝ 4-5ක් විතර ගත්තා. එතකොට ඒක අරන් ආයෙ මම අර සාකච්ඡාව තිබිච්ච තැනට නැවත ගියා. ඒ සාකච්ඡාව තව විනාඩි 10ක් විතර කරගෙන යන අතරේ කොහොම හරි දෙවෙනි සැරේටත් කෝපි බීවා කට්ටිය. ඒතර දැන් පැයකට වැඩි ගිහිල්ලා කාලේ. ඒ අතරේ සර් ප්‍රෙසිඩන්ට්ගෙන් කෝල් එකක් කියලා මේ ජෙනරාල් සිසිල් වෛද්‍යරත්න එතකොට හමුදාවේ මේ මාණ්ඩලික ප්‍රධානි දෙවෙනියා. යුද හමුදාපති හිටියේ ජෙනරාල් හැමිල්ටන් වනසිංහ. ඒතර ජෙනරාල් හැමිල්ටන් වනසිංහ ඔය තැනට ඇවිල්ලා හිටියෙත් නැහැ. මොකද ඒ කාලේ මර්ධන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් බාරව හිටියේ ජෙනරාල් සිසිල් වෛද්‍යරත්න. එයා තමයි මේක මෙහෙව්වේ. ඒතර එයාට මේ නිලධාරියෙක් ඇවිල්ලා කිව්වා සර්ට ප්‍රෙසිඩන්ට්ගෙන් කෝල් එකක්. ඒ කන්ෆරන්ස් හෝල් එකේම තියෙන කාමරයට එයා තනියෙන් ජෙනරාල් සිසිල් වෛද්‍යරත්න ගියා. ඊළඟ කොහොමත් විනාඩි 10ක් 12ක් විතර ප්‍රෙසිඩන්ට් එක්ක එයා ඒ සාකච්ඡාවේ නිරත වුණා. මෙතන මේ වෙනම රෝහණ සහෝදරයත් එක්ක වෙනම කට්ටිය කතා බහ කරනවා. එක එක ප්‍රශ්න අහනවා. විජේ කුමාරතුංග මරපු ඒවා අහනවා. ඔය වගේ එක හමුදාවේ කොච්චර සමාජිකයෝ සන්නද්ධාංශේ ඉන්නවද කියලා අහනවා. එක ඒවා අහනවා උත්තර දෙනවා. එහෙම තියෙද්දි අර සාකච්ඡාව ඉවර කරලා ප්‍රෙසිඩන්ට් එක්ක එළියට කාමරෙන් එළියට ඇවිල්ලා එතන ඉඳන්ම ඩීටේල් කෙරුවා. නම් කෙරුවා කීප දෙනෙක් මේ කාමරේට එන්න කියලා. එතකොට මාත් එක්ක ගිහුව අපේ CEO කර්නල් දසනායකවත් ගත්තා කාමරේට. තව බ්‍රිගේඩියර්ලා දෙන්නෙක් තුන් දෙනෙක් ගත්තා. එහෙම අරගෙන ඒගොල්ලෝ එනවා දොර වහගෙන ආපහු එතන සාකච්ඡාවක් ගියා. ඒක කවුරුත් දන්නේ නැහැ දැන් මේ තිබිච්ච ඒ தත්ත්වය සම්පූර්ණයෙන් මේ වෙනස් වෙමින් තියෙනවා කියලා. ඉතින් ඇත්තටම ආර්.පේ.දාස දැනුම් දීලා තිබුණේ ඉක්මනින්ම මරා දාන්න කියලා. ඒතකොට මේගොල්ලෝ ජෙනරාල් දෙවෙනි සැරේට අර කාමරයට ගත්තේ මරා දාන්නේ කොහොමද ප්ලෑන් එක ඇඳගන්න. එතනදී ඒගොල්ලෝ ටක් ගාලා මරණ විදිහ ගැන තීන්දුවක් ගත්තා. ඒ 7-8 දෙනා ආපහු කාමරෙන් 4-5 දෙනා කාමරෙන් එළියට ආපු වෙලේ ඉඳන් මේක සම්පූර්ණයෙන් අර තිබිච්ච අර එතන තිබිච්ච සිටුේෂන් එක සම්පූර්ණ වෙනස් වුණා. වෙනස් වෙලා කලබලකාරී තත්ත්වයක් හැදුනා. වාහන දෙකක් සූදානම් කරන්න කියලා කිව්වා. එහෙ දුවනවා මෙහෙ දුවනවා කට්ටිය. එතකොට රෝහණ විජේවීර සහෝදරයටත් තේරුණා මේ මොකක් කර වෙනසක්. මෙයාව පල්ලෙහාට ගන්න කිව්වා. දැන් උඩ තට්ටුවෙන් අපි ඔක්කොම පල්ලෙහාට බහිනවා. ඒ බහින අතරේ ඊට පස්සේ රෝහණ සහෝදරයා ඇහුවා මේ මාව කොහෙ ගෙනියන්නද හදන්නේ කියලා. දැන් වාහන ලෑස්ති කරනවා. වාහන එතනට ඉස්සරහට පෝටිකෝ යටට ගේනවා හම් වෙනවා. ඒ අතරේ රොනී ගුණසිංහ විතරයි මේ පොලිස් නිලධාරියෙක් විදිහට එතන හිටපු අයට හිටියේ. අනිත් ඔක්කොම හමුදාවේම හිටියේ. රොනී ගුණසිංහ එතන සිවිල් ඇඳගෙන හිටියා. එයා අරගෙන මේ රෝහණ විජේවීර සහෝදරයාගේ අත අරගෙන මේ ලයිට් එකට යටින් දැන් බලනවා මේ හරව මේ රේඛා. රේඛා බලද්දී රෝහණ සහෝදරයා ඇහුවා මරණීය රේඛා තියනවද කියලා. දැන් අරයට පොඩි නිකන් මේ මට්ටමේ ඉන්න කෙනෙක් කොහොම අහයි කියලා හිතෙන්නේ නැහනේ.
හරියට පොඩි ලැජ්ජ හිතිලා එයා කිව්වා නෑ නෑ මම මේ බැලුවේ මේ වෙපන් ට්‍රේනින් එහෙම කරලා තියෙනවද කැලෑවල් වල ඉඳලා තියෙනවද කියලා මේ බැලුවේ කියලා. ඒකටත් ඉතින් රෝණ සහෝදරයා කිව්වා නෑ මට කැලෑවල ඉන්න අවශ්‍යතාවයක් තිබුණේ නෑ. ඕගොල්ලන්ගේ ප්‍රෙසිඩන්ට් නේ අන රැස්වීම වලට බාව මමත් ගිහිල්ලා බලලා තියෙනවා. මම ජනතාව අතර තමයි හිටියේ මේ මම ඇංගිලා හිටියේ නෑ කියලා. ඉතින් ඒ සාකච්ඡාව ඉවරනකොටම මේ ඒ කතා බහ ඉවරනකොටම එක්කෙනෙක් මේ ඇස් බැන්දා. කන්නඩි දෙක ගලවලා උඩ සාක්කුවට දාලා ඇස් බැන්දා. එතකොට ඇහුවා මාව කොහෙද ගෙනියන්න හදන්නේ කියලා. ඒකට කවුරුත් උත්තරයක් දුන්නේ නැහැ. එතකොට දැන් ඉක්මනින් ඕක විනාඩි කිහිපයක් ඇතුළත ටක් ගාලා මේක කරුවා. වාහන පෙජරෝ දෙකක් ගැහුවා. ඒ වෙලේ තැන් වල ඩියුටි හිටපු කොල්ලෝ කොහමත් 15ක් 20ක් මේ වාහන දෙක තුනකට නගගත්තා. අර වාහනෙටත් මෙයාව නගගෙන දැන් මේ ටික ඇදලා ගියා. දැන් යනකොට අපේ දැන් සීයෝ නැහැ. එතකොට මට යනවා නම් යන්න වෙන්නේ අර වාහනේ. මට නිකන් හිතෙන විදියට එක වාහනවල යන්න බෑනේ. මම එතකොට අපේ සීයෝ කර්නල් දසනායකව හොයන්න ගත්තා කොහෙද කියලා. සීයෝ හොයාගන්න බැරි වුණා. මම ආපහු කාමරයකට ගිහින් බලනකොට කාමරයකට වෙලා වාඩි වෙලා ඉන්නවා නිකන් අප්සෙට් මූඩ් එකේ. එයාට ඇත්තටම මේක දරා ගන්න බැරි වුණා. මොකද එයා හිතුවේ නෑ මෙයාව මෙහෙම ඝාතනය කරයි කියලා. ඒ වෙලෙත් එයා මිස්ටර් විජේවීර කී ටිකක් බොහොම සුහදව ප්‍රශ්න අහපු කෙනෙක්. ඒ වැදගත් විදියට ප්‍රශ්න අහපු කෙනෙක්. ඉතින් අර නියෝගය ආපු ගමන්ම මෙයා පොඩ්ඩක් වික්ෂිප්ත වුණා. ඒ අප්සෙට් එකත් එක තමයි එයා එළියට බැස්සේ නැත්තේ. ඊට පස්සේ මං කිව්වා අනිත් වාහන ටික ඔක්කොම ගියා අපි යන්නේ නැද්ද කියලා. පස්සේ ගෝ ඕන්නේ අපි කැම්ප් එකට යමු කියලා. දැන් මට අතෙන්ට යන්න ඕනේ නැවුත් මට එහෙම බලෙන් යන්නත් බෑ. දැන් මොකද කරන්න කියලා අපි එළියට එද්දී ජෙනරාල් සිසිල් වෛද්‍යරත්නගේ අතටම අහු වෙනවා සීයෝ. මම දැනගෙන හිටියේ නෑ මෙයාට රාජකාරියක් පවරලා කියලා. ඒතර ඇත්තටම ගත්තාම අර කාමරේදී මෙයාව මරා දැමීම හරියට සිද්ධ වුණා කියලා ජෙනරාල්ට රිපෝට් කරන්න වකින් බාර දීලා තිබුණේ සීයෝට. ඒතර ඒක ටිකක් බරපතල රාජකාරියක් නේ. ඒතර ජෙනරාල්ට තේරුණා මෙයා ඩියුටිය අතෑරියා කියලා. එතනම තිත්ත කුණුහරුපෙන් බැන්නා. මං බෝ බල්ලෙක් වගේ මෙතන මරා දාන්න කලින් දැන් ඵලයන් බාර දීපු ඩියුටිය කරපන් කියලා කෑ ගැහුවා. ඊට පස්සේ ඉතින් අසරණ වෙලා ටක් ගාලා මටත් එන්න කියලා. ඒතර කැප්ටන් නබේනායක කොහම හරි වෙන වාහනයක ගිහිල්ලා. ඒතර කැප්ටන් නබේනායක පේන්නේ නැහැ. අපි තුන් දෙනෙක් නේ ආවේ. අපි දෙන්න ටක් ගාලා වාහනෙට නැග්ගා. කාර් එක කලර් ලයිට් ගාවට ගිහින් නවත්තලා ඇහුවා මේ ඔයා දන්නවද අපි යන්න ඕන තැන කියලා ඇහුවා. දැන් ඒතකොට ඒගොල්ලෝනේ කාමරය ඇතුළේ මේ ඔක්කොම ප්ලෑන් කරගත්තේ. දැන් මම මොනවවත් දන්නේ නැහැ කොහේ අරන් ගියාද මරන්නද ගියේ කියලාවත් එහෙම දන්නේ නැහනේ. මං කිව්වා මම මුකුත්ම දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මෙයා පොඩ්ඩක් කල්පනා කරලා දැන් මෙයාට මේ අර සාකච්ඡාවේ හිටියට එයා ඒක ඔලුවටවත් අරන් නැහැ. ඊට පස්සේ මට කිව්වා බ්‍රිගේඩියර් හම්බෙලා මේ දැනගන්න කියලා අපි කොහෙටද යන්න ඕනේ කියලා. ඊට පස්සේ මම ආපහු දැන් කාර් එක හරව ඉන්න බෑ. මම මීටර 200ක් කියලා තියෙනවා. මම පයින්ම දීවා. ආයෙ හිටපු තැනට. ගිහිල්ලා අරයාගෙන් අහන්න හදනකොට ජෙනරාල් එනවා එළියට. එයාගේ කාර් එකට නගින්න හදන ස්කොඩ් එක ලෑස්ති කෙරුවා. හමුදාය දෙවෙනියන් ඉතින්. ලොකු ස්කොඩ් එකක්. අරයා කිව්වා එහෙනම් සර් good night කියලා. good night නෙවෙයි දැන් good morning නේ කියලා. අදින් පස්සේ අපිට හොඳට නිින්දයයි කියලා දරයා ගොඩ වෙන්න හදන්නේ වාහනේට. ඒතකොට වාහනේ ගොඩ වුණොත් එහෙම ආයෙ අතටම අහු වෙනවා යන්නේ නැතුව පාරේ හිටියා කියලා. ඉතින් ඒ කාලේ හැටියට ඉතින් මරණ උනත් පුළුවන්. ඉතින් ඒන්ට මම ආපහු පයින්ම දීවා. දුවලා සීයට කිව්වා සර් ජෙනරාල් එන්න හදන්නේ දැන් ස්කොඩ් එකත් ලෑස්ති කරලා නගින්න හදන්නේ කියලා. එහෙනම් මට ටක් ගාලා වාහනේ නගින්න කියලා සීයෝ කරු දේ වාහනේ ඉස්සරහට ගිහලා අතුරු පාරකට දාලා හැංගුවා වාහනේ. හංගලා ස්කොඩ් ඔක්කොම යනකම් අපි හැංගිලා බලන් හිටියා. ඒකට අර ඔක්කොම ගියාට පස්සේ ආයෙ පාරට දාලා ආයෙ මම ගියා යන්නේ කොහෙද කියලා දැනගන්න. දැන් ඒක අහන්න ඒ වෙලේ බෑනේ. ආයෙ ගියා. ගිහිල්ලා තමයි ඊට පස්සේ තාම ගියේ නැද්ද කියලා බ්‍රිගේඩියර් කෑ ගහලා අර මේ කරලා ඉක්මනට යන්න දැන් දැනටත් පරක්කු වෙලා ඇත්ති කිව්වා. ඇත්තටම එතකොට අපි කනත්තට යනකොට කනත්තට එහා පැත්තේ බොරල්ල කනත්තට එහා පැත්තේ ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එකේදී තමයි වෙඩි තියලා තිබුණේ. එතකොට අපි එතෙන්ට යනකොටත් මේ එතෙන්ට රෝණ සහෝදරයාගේ සිරුර ගෙනල්ලා දාලා තිබුණා මෝචරි ළඟ එතන එහෙම බිම. ඒතර එතන පොඩි කලබලයක් තිබුණා. ඊට පස්සේ යතුරු ඉල්ල ගන්න ඕනේ ආදාහනේ බාරකරුගෙන් අපේම යුනිට් එකේ හිටපු නිලධාරී ගිහිල්ලා මේජර් දෙවෙනියා විදිහට හිටියේ. එයා ගිහිල්ලා කනත්තේ බාරකරුගෙන් යතුරු ඉල්ලුවා. එයා කිව්වා මේ වගේ තැනක ඔයා කරන්න බෑ. මෙතන නීති අනුකූල තැනක්. සර්ලව ඕන තැනක් කරගන්න මෙතන කරන්න දෙන්න බෑ කියලා. ඊට පිස්ටල් එකක් කරන් අල්ලට තියලා කිව්වා මරුන්නකා යතුරු දීපන් කියලා. ඉතින් ඒ වගේ කාලෙක තනි මිනිහෙකුට කරන්න දෙයක්වත් නැහැ. ඊට පස්සේ ඉතින් එයා යතුරු දුන්නා. එයාගෙන් අහගත්තා මේක කොහොමද කරන්න කියලා. ඊට පස්සේ මේකව දාපන් කිව්වා ඇතුළට.
දැන් සාමාන්‍ය පෙට්ටියක් නම් ඔහම තියලා තල්ලු කරන එකනේ කරන්නේ. දැන් මේ පෙට්ටියකුත් නැහැ මොකුත් නැහැ. ඒකට හමුදායේ කොල්ල කීප දෙනෙක් මෙහෙම දෙපැත්තෙන් පද්දලා අරකට දාන්න හදනකොට දැන් අර විදිහට පෙට්ටියක් විදිහට යවන්න බෑනේ. ඊට පස්සේ අර කටේ වැදිලා වැටුණා. ළඟින්ම හිටපුව අපි හැමෝටම කෙඳිරි ගාන හඬ ඇහුණා. වෙඩි තියලා තිබ්බට මේ මිය ගිහින් හිටියේ නෑ. කෑ ගැහුවත් අපිට වැඩක් කරන්න බැරිද? අර එහෙමයි කියලා කෑ ගැහුවාම මේ තමයි අපහු බොහොම සීරුවෙන් ළඟටම ගිහිල්ලා මේක තල්ලු කරලා දැම්මේ. ඉතින් ඊට පස්සේ එහෙම පොලිසා දැම්මා. ඊට පස්සේ අපේ සීයෝ වැඩි වෙලාවක් එතන හිටියෙත් නෑ. විනාඩි 5කට වැඩි හිටියේ නෑ. අපි යමු කැම්ප් එකට කියලා මේ කැම්ප් එකට එනකනුත් ඉතින් සීයෝවත් මමවත් ආයේ මේ වචනයක්වත් කතා නොකර එහෙම තමයි අපි කැම්ප් එකට ආවේ. පස්සේ දවසේ දැන් මම උදේම මේක දැනුම් දෙන්න ඕනේ පක්ෂෙට. එහෙනම් දැන් මට එතකොට උදේම ආපහු රාජකාරි තියෙනවා. එහෙම නිකන් අපිට එහෙම යන්නත් බෑ. එහෙනම් මම යුනිෆෝම් ඇඳගෙන බයික් එකක මම තැන් දෙකකට ගියා. මම යුනිෆෝම් ඉන්නේ හින්දා ඒ තැන්වල හැමෝම ඈතදීම දැකලා සැකසයිතයිනේ කොච්චර අඳුරන කෙනෙක් වුණත් යුනිෆෝම් වෙනකොට. ඒ තැන් දෙකේම කවුරුත් හිටියේ නෑ. ඊට පස්සේ මම ওই මරදාන අබේසිංහාරාමේ හාමුදුරු කෙනෙක් හිටියා පක්ෂයට සම්බන්ධ. එයාට වෙන කෙනෙක් අතේ පණිවිඩය යවුවා. දැන් මට යුනිෆෝම් යන්න බැරි නිසා රෝහණ විජේර සහෝදරයා මේ විදිහට පාන්දර පිච්චුවා කියලා. එතකොට ඊට පස්සේ දවල් හවස් වෙනකොට ජනතා පත්තරේ ලේක් හවුස් එකෙන් ගහන ඒකේ හෙඩ්ලයින් එකේ පළ වෙලා තිබුණා. රෝහණ විජේර පිළිතබා ඝාතනය කරයි. ඝාතනය වේ කියලා. පත්තරේ තිබුණේ විස්තරයේ විදිහට රංජන විජේරත්නගේ ප්‍රධානත්වයෙන් ඊට පස්සේ කොළඹ ප්‍රතිසාකච්ඡාවකුත් කැඳෙව්වා. දෙස් විදෙස් මාධ්‍යවේදීන් ගොඩාක් සම්බන්ධ වුණා. ප්‍රශ්න ගොඩාක් ඇහුවා. මමත් එතෙන්ට ගියා. එතකොට රංජන විජේරත්නගෙන් ඇහුවා කොහොමද ඔහු අත්අඩංගුවට ගත්තේ කියලා. ඉතින් කිව්වා උලපනේදී අත්අඩංගුවට ගත්තා. පසුව කොළඹට ගෙනාවා. කොළඹදී ඔහුගෙන් ප්‍රශ්න කරද්දී ඔහු එකඟ වුණා මූලස්ථානේ පෙන්වන්න කොළඹ තියෙන. ඒ අනුව හමුදා කණ්ඩායමක් ගිහලා මූලස්ථානේ වට කෙරුවා. වට කරලා එතන හිටිය IB හේරත් දේශපාලන මණ්ඩල සභිකයා ඔහුවත් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත්තාම රෝහණ විජේවීර IB හේරත්ට කිව්වා කියලා තමයි රංජන විජේරත්න කිව්වේ මේ මහත්තුරුන්ට අර ලියකියවිලි ඔක්කොම බාර දෙන්න කියලා. එතකොට ලියකියවිලි බාර දෙන්න වගේ ලාච්චුවක් කරලා IB හේරත් ඒකේ තියෙන පිස්තෝලයක් අරගෙන එකපාරට වෙඩි වරුසාවක් එල්ල කෙරුවා රෝහණ විජේවීරට. වහාම ක්‍රියාත්මක වෙච්ච හමුදාව වෙඩි තියන IB හේරට වෙඩි තිබ්බා. පසුව බලනකොට IB හේරත්ගේ වෙඩි ප්‍රහාරයෙන් රෝහණ විජේවීර මේ ගිහින් හිටියා. හමුදා වෙඩි ප්‍රහාරයට ලක් වෙලා IB හේරත් මේ ගිහින් හිටියා. දෙදෙනාම මේ කොළඹ කනත්තේම මේ තැනම කියලාම කිව්වා මේ ආදාහනය කෙරුවා කියලා. ඒතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ වෙඩි තිබ්බා කියන පුජ්‍යලයා නෙගටිව් පටේ මගේ රෝහණ විජේවීරගේ ෆොටෝ ගාවට තියෙන්නේ වෙඩි තිබ්බා කියන IB හේරත්ගේ. ඉතින් මේ පට්ටපල් බොරුව රට ඉදිරියේ ආරක්ෂක ඇමති විදිහට රංජන විජේරත්න කිව්වා. එතකොට මාධ්‍යවේදීන් ඇහුවා ඔය සිදුවීම වෙච්ච තැන කොළඹ මූලස්ථානේ කොතනද තියෙන්නේ කියලා. රංජන විජේරත්න කිව්වා ආරක්ෂකයෙතුමා මත එම තැන හෙළිදරව් කරන්න බෑ කියලා. ඉතින් එතකොට හරිම පැහැදිලි දැන් අත්අඩංගුවට ගත්ත තැනක් තියෙනවා නම් ගොඩ නැහිල්ලක් තියෙනවා නම් ඒක කියන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ මාධ්‍යවේදීන් දිගට හරහට ප්‍රශ්න ඇහුවා. ඒ හැම ප්‍රශ්නයකටම අරයා මගේ යන උත්තර දුන්නා. ඊළඟ දවසේ එළි වෙනකොට යුද හමුදාව මගින් මුළු කොළඹ පුරාම පෝස්ටරයක් print කරලා අලවලා තිබුණා. රෝහණ විජේවීරගේ නිකන් අපහාසාත්මක ලෙස කියලා තිබුණේ මේ අස්ති කැබලි කියන්නේ නැතුව මේ 62ක් වෙන්දේසිය කියලා. ඒ වගේ කිසිදු ප්‍රජාතන්ත්‍ර විරෝධී කමේ උපරිමයටම ගිහිල්ලා හමුදාවල වුණා මුළු ලෝකෙම දන්න මිනිස්සෙක්ව ජනාධිපති අපේක්ෂකෙක්ව පක්ෂික නායකයෙක්ව මෙහෙම මරා දාලා මේ හරියට අර චේගුවේරා මේ ඇමරිකන් CIA එක විසින් මරපු විදිහටම මරලා පෝස්ටර් ගහන තරමටම මේ නින්දිත තත්වයකට මේ රටපත් කෙරුවා. ඉතින් ඔහොම තමයි මේ සිදුවීම ওই විදිහට සිද්ධ වුණේ 1989 නොවැම්බර් 13 පාන්දර. ඊට පස්සේ දින කීපයකට පස්සේ මාව මුණ ගැහෙනවා නැවත නායකත්වයට පත් වෙච්ච සමන් පීසිරිපනන් සහෝදරයා. අපි වතාවන් කීපයක් හම්බෙලා සිදුවීම් වෙච්ච විදිහයි සියල්ල ගැන කතා බහ කරගන්නවා. ඊට පස්සේ සමන් පීසිරිපනන් සහෝදරයා මාත් එක්ක ළඟ සම්බන්ධකමක් දිගටම පවත්වාගෙන යනවා. යනු සමහර ඉදිරි කටයුතු අපි සැලසුම් කරනවා. ඔහොම වෙනවා. ඒ ඔක්කොම මැද ඊට පස්සේ සමන් පීසිරිපනන් සහෝදරයා දෙසැම්බර් මාසේ 25 වගේ දවසක අත්අඩංගුවටපත් වෙනවා. ඒකට අත්අඩංගුවටපත් වුණාම දැන් මට
මම ඉක්මනින් නිවාඩුවක් දාලා ගෙදර එනවා මේ පොඩි සැකසහිත භාවයක් තිබිච්ච නිසා. නමුත් පසුව දැනගන්න ලැබෙනවා ඔහුගෙන් වචනයක්වත් ගන්න හම්බෙන්නේ නැහැ. ඔහු ඝාතනය කෙරුවා කියලා. ඊට පස්සේ මම නැවත රාජකාරී කරගෙන යනවා. නමුත් මේ ඔහු අත්අඩංගුවටපත් වෙච්ච වෙලේ ඔහුගේ බ්‍රීෆ් කේස් එකේ තියලා මම දීපු ලිපි ලේඛන හමුදා කඳවුරු වල සිටියම් ඡායාරූප සියල්ල අහුවෙලා තිබුණා. ඒ අනුව දැන් මේ ඒවා නිකන් වෙන කෙනෙකුට ගන්න බැරි ඒවා අපේ කැම්ප් එකේ ඡායාරූප ගොඩක්. ඒ නිසා අපේ අනදින නිලධාරීව ගෙන්නලා අහලා තිබුණා මේ කාගේ කැම්ප් එකේ මේ මැප් එකද ෆොටෝද කියලා. ඉතින් සීఓ බැලු බැලමටම කියලා තිබුණා මේ අපේ කඳවුරේ. සීఓගෙන් අහලා තිබුණා CID එක ඔබ හිතනවාද මේක වෙන කෙනෙකුට ගන්න පුළුවන් ඇතුළේ කෙනෙකුට නැතුව කියලා. නෑ මේක අනිවාර්යෙන් ඇතුළේ කෙනෙක්ට ඇරෙන්න මෙහෙම ගන්න බෑ කියලා. ඒතර ඒගොල්ලෝ ඒ කාලේ අද වගේ මේ ෆෝන් තිබුණෙත් නෑ. ෆෝන් කියලා જાතියක් නෑ. ඒ වගේම කැමරා කියලා සාමාන්‍ය අය ගාව තිබුණ අර 110 වගේ පොඩි කැමරා. මේක මේ ඊටාම දියුණු කැමරා වලින් ගත්තු ඒවානේ. ඉතින් ඒ හින්දාම CEO ෆොටෝ දැකලා අනුමාන කෙරුවා මේක ෆොටෝ සෙක්ෂන් එකෙන් මිසක් වෙන කෙනෙකුට ගන්න බැරි ඒවා කියලා. ඒතකොට මේගොල්ලන්ට පළවෙනි සැකේ ආවා ෆොටෝ සෙක්ෂන් එකේ කවුරු හරි සම්බන්ධයි කියලා. ෆොටෝ සෙක්ෂන් එකේ හිටියේ සායම් මේජේ යා ටික වයසයි. තියාව ඒ පළවෙනි මොහොතේම සැකෙන් අතෑරියා. එතකොට කෝප්‍රල් සිල්වා හිටියා මට වැඩිය ගොඩක් සීනියර්. මේගොල්ලෝ සැක කිරුවේ මාව නෙමෙයි කෝප්‍රල් සිල්වාව. මොකද එයා ඒ කාලේ යුද්ධ තිබිච්ච වෙලාවේ උතුරේ මේ LTT මැරණ අයගේ ඡායාරූප අත්අඩංගුවට ගන්න ආයුධවල ඡායාරූප ඔය කාලේ පත්‍ර වලට දෙන්න තහනම් මෙයා රහසේ පත්‍ර වලට දුන්නා. ඒවා දිවයිනේ පත්‍රේ එහෙම නිතර පළ වෙලා එයාට ලොකු මුදල් වලින් එහෙම ගෙවීම් කරලා තිබුණා දිවයින. ටික දවසක් යද්දි මේක සැක කරලා මේ ගැන පරීක්ෂණ කරලා කෝපල් සිල්වාට දඬුවම් මාරුවක් ලෙස ඔහුට දඬුවම මුකුත් හිමි වුණා. තනතුරත් පහළ යට දැම්මා. උතුරෙන් නැවත ගෙන්නුවා මෙහෙට. කඳවුරේ ප්‍රධානින් විදිහට මේක දැන් පරීක්ෂණයක් පවත්වනවා කියලා දන්නේ අනදින නිලධාරී අයුවන් දසනායකයි මේජර් තෝරදෙනියයි තව කෙනෙකුයි විතරයි. රංජිත් සියඹලා පිටියයි කියන තුන් දෙනා විතරයි දන්නේ. මේගොල්ලෝ තීන්දුව කරනවා මේ ඒ හින්දා කෝපල් සිල්වාව පරීක්ෂණයට රහසේ ලක් කරන්න. මාව නෙමෙයි අරයව. මොකද මේ ඡායාරූපත් මෙයාගෙන් මුදලට වික්කා කියලා හරි මොකක් හරි සැකයක් එනවා. ඒ අනුව ඒගොල්ලෝ තවත් 20 දෙනෙක් සම්බන්ධ කරලා 21 දෙනෙක්ගේ පාඨමාලාවක් හදනවා. ඒ පාඨමාලාව හදන්නේ ඔෆිස් වල අයට. ඔෆිස් වල අයගේ දැන් බඩවල් වැඩි අර එහෙමයි කියලා බොරු කතාවක් කියවලා අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න ඕනේ. ගෙවල් වල යන්න බෑ දවස් 21ක්. කාටවත් බැඳපු අයටවත් කාටවත් බෑ. දවස් 21 පුහුණුව ඉවර වෙලා තමයි නිවාඩු ලැබෙන්නේ කියලා ඒ පුහුණුවට ඇතුළත් කරගත්තු අයගේ නම් ටික ඩීටේල් කරලා දැම්මා දැන්වීම් පූර්වේ. ඒතර මගේ නම නෙමෙයි තිබුණේ අර කෝපල් සිල්වාගේ නම. තියා පුහුණුව අවසන් කරලා එනතුරු මමයි සායම් මේජය අමාරුවෙන් වැඩේ ඇදගෙන ගියා. ඒතර තවත් කෙනෙක් අඩු වුණා ඩියුටියට. ඉතින් ආවට පස්සේ ඇහුවා ඉතින් මොකුත් නෑ බං ප්‍රශ්න පත්‍රයක් දුන්නා. ඉතින් ඔය අර පරණ වෙපන් ට්‍රේනින් ටිකයි ඔක්කොම තමයි කිව්වා. 아무 දෙයක් වුණේ නෑ කිව්වා. මේගොල්ලෝ අර ප්‍රශ්න පත්‍රය තමයි යවන්නේ. CID එකට අත්තගුරු පරීක්ෂා කරන්න. ඉතින් CID එකෙන් එවලා තිබුණා එයාගේ අත්තගුරු අරවත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ කියලා. ඊට පස්සේ සතියක් විතර ගෙවුණා. නැවත අර පුහුණු වීමේ දෙවෙනි පාඨමාලාව. ඒකට මාව ඇතුළත් කරගෙන තිබුණා. ඉතින් ඒතකොට මට එහෙම සැකයක් එන්නේ නැහැ නේ. දැන් මේ මට කලින් අනිත් කෙනා ගියා. දැන් ඉතුරු වෙලා ඉන්නේ මම. මගේ නම ඒ කණ්ඩායමේ තිබුණා. ඉතින් මම ඒ කණ්ඩායමට ඇතුළු වුණා. ඇතුළු වෙලා පුහුණුව කරගෙන යද්දී ඇක්සිඩන්ට් රිපෝට් එකක් හදන්න ඕනේ. අපි වාහන දෙකක් බොරුවට මෙහෙම මුණෙන් මුණ හප්පලා වගේ තියලා ග්‍රවුන්ඩ් එකේ ඒක අඳින්න ඕනේ. මේගොල්ලෝ බලන්නේ මේ අර මැප් එකත් එක්ක මේව අඳින විදිය ගැන. මම උයන්න විතරයි උතුර කියලා ලියුවේ. ටක් ගාලා පණිවිඩයක් ආවා මේ හදිසි ෆොටෝ ඩියුටියක් ඇවිල්ලා යවන්න කෙනෙක් නැහැ. CEO කිව්වා කියලා මාව යවන්න කියලා. ඒ කියන්නේ ඔය කාන්තා බලකායේ නිලධාරිනියක් යාළු වෙලා හිටියා පොලිසිය නිලධාරියෙක් එක්ක දෙන්න අතර ප්‍රේම සම්බන්ධයක් වෙලා දෙන්න අතර ප්‍රශ්නයක් වෙලා කාන්තා බලකා මුලස්ථාන ඉදිරිපිටම පිස්තෝලකින් වෙඩි තියලා පෙම්වතියව මැරුවා පොලිස් නිලධාරියා. ඒතර මේ මැරිච්ච කාන්තා බලකායේ නිලධාරිනියගේ තාත්තා ඉහළ හමුදා නිලධාරියෙක්. මේ ෆියුනල් එකට එන්න ආපු කැමරාමන් සිවිල් කැමරාමන් ඇක්සිඩන්ට් වෙනවා. ඒතර දැන් හදිසියට වෙන කෙනෙක් හොයන්න බෑ. මෙයා කෝල් කරලා අපේ CEOට කියනවා මිස්ටර් අයිවන් මට උදව්වක් කරන්න ඕගොල්ලන්ගේ කැමරාමන් එවන්න මේ මං ගෙන්නපු කැමරාමන් ඇක්සිඩන්ට් වෙලා කියලා. දැන් මේ ෆියුනල් එක ගන්න යන්නේ කියලා. ඊට පස්සේ CEO දන්නේ දැන් මේ ප්ලෑන් හදලා ඔක්කොම කිරුවේ CEO. දැන් ග්‍රවුන්ඩ් එකේ මොනවා වෙනවද කියලා. එයා දන්නේ නැනේ කාමරේ. එයා කිව්වා ඉතින් පොඩ්ඩකට පොඩි වැඩකටනේ මාව නිදහස් කරන්න කියලා.
එතන මගේ ඇරෙන්න අනිත් හැමෝගෙම ඇක්සිඩන්ට් රිපෝට් ටික තියෙනවා. මගේ තමයි නැත්තේ. පස්සේ ඉතින් සීఓ කට්ටියට කෑ ගහලා එවවලු කොහොම මේක 21 දෙනෙක් ඉන්නවා 20යි තියෙන්නේ. දැන් මේකනේ යවන්න ඕනේ. යවන්න ඕනේ ඒක නෑ. ඒක ඉතින් හරිම හම්බ. ඊට පස්සේ ඉතින් ඒක නැතුව යනවා. ඊට පස්සේ ඉතින් අන්තිම දවසේ ප්‍රශ්න පත්‍රයක් දෙනවා. නම ලියන්න මතක ඇතුව කියලා කියනවා. ඉතින් නම ලියනවා. ප්‍රශ්න පත්‍රය යවනවා. යවුවාම CID එකෙන් කියලා එවලා තිබුණා සිංහලත් අකුරු සෑහෙන දුරට සමානයි. නමුත් සිංහල අකුරු හරිම අඩුයි ලේඛනවල. අර ඉංග්‍රීසියෙන් ඉතින් මැප් එකක් සාමාන්‍යයෙන් ලියන්නේ. ආමරිය ඔහොම කී. එතන ඉංග්‍රීසියක් තකුරු ගන්න ඕනේ කියලා. ඉතින් ඉංග්‍රීසියක් තකුරු ගන්න එක දැන් නිකන් රහසේ කරන්න හරිම අමාරු වැඩක් නේ. ඒගොල්ලෝ ඒකටත් ප්ලෑනක් ගහනවා මේ යුද හමුදා මූලස්ථානයෙන් එනවා මේ ඔඩිට් එකක් එනවා. එක එක සෙක්ෂන් වල බඩු චෙක් කරන්න. ඉක්මනට මේ කවුද ලෙජර් එක හදන්නේ කියලා අහනවා කැප්ටන් කෙනෙක් ඇවිල්ලා. මං කියනවා මම කියලා. ගන්න බලන්න ලෙජර් එක කියලා අරන් බාර දීම් බාර ගැනීම තොග පොත ඔක්කොම බලනවා. බලලා කියනවා හරි ලස්සනට මේක කරනවා. කොලයක් කරා මට ලියලා දෙන්න මේක ඉතුරු බඩු ටික කියලා. ඉතින් ෆිල්ම් රෝල් අරවා මේ ඕවනේ තියෙන්නේ. කිමිකල් වර්ගෙත් ඒවා ඉතින් සාමාන්‍ය ඉංග්‍රීසි අකුරෙන්නේ ලියන්නේ. ලියලා දෙනවා. ඒක ඇහුවාම බලලා කියලා තිබුණා මේක 100%ක් හරි මෙයා තමයි පුජ්‍යලයා කියලා. යනුම මාව හමුදා කඳවුර ඇතුලේදීම මාවත් රවුන්ඩ් ගන්නවා. අරගෙන ඉතින් දැන් මේගොල්ලන්ට මට ගහන්නත් බෑ එකට ඉන්න තැන. ඒතකොට CEO දිගටම උත්සාහ කරනවා මේ මගෙන් අහන්න තව කී දෙනෙක් ඉන්නවද අරවා මේවා. මම මුලින් කියනවා මොකුත්ම දන්නේ නැහැ කියලා. ඊට පස්සේ එකම එක කම්බුල් පාරක් විතර නිලධාරියෙක් ගහනවා. එච්චරයි කැම්ප් එකෙන් ගුටි කෑවේ. ෆයිල් එකක් මගේ මූණට දමලා ගහලා ඔක බලපන් කියනවා. බලනකොට අර මම දීපු ඔක්කොම මේකේ තියෙනවා. මගේ ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. ඒවා රිපෝට් කරපුවා තියෙනවා. දැන් මේක ආයේ හංගන්න මොකුත් නැහැ. මම කිසි ගාණක් නැතුව මම කියනවා මේ මගේ කියලා මම බාර ගන්නවා. ඊට පස්සේ ඉතින් අපරාධ ගුටි කෑවේ අර මේ කියලා වාඩි වෙලා දැන් ඉතින් කොහොමද සම්බන්ධ වෙච්ච විදිය ගැන ඔක්කොම අහනවා. ඉතින් ඒතකොට අපි කතාවක් හදන් ඒ කතාවට අනුව ඉතින් මම කිව්වා මේ විදිහට මේ රෝහණ විජේවීරගේ මරණයෙන් පස්සේ මම නිවාඩු යන වෙලාවක වාහනයක් නවත්තලා කොහෙටද යන්නේ කියලා අහලා අපි ගිහින් දාන්නම් කියලා නග්ග ගන්නවා. අතරමඟදී මොනවා හරි මගේ මූණට අල්ලනවා මට සීහ නැති වෙනවා. ඊට පස්සේ මට සීහ එනකොට කැලේක හිටියේ විපන්තියන් කට්ටියක් වට වෙලා හිටියා. ඒතර මට තේරුණා මේ ජනතා විමුක්ති පෙරමුණේ කට්ටියක් මාව පැහැරගත්තා කියලා. ඒ වෙලේ ඒගොල්ලෝ මගෙන් අහනවා ඔබ නේද රෝහණ විජේවීරගේ ෆොටෝ ගත්තේ අර එමේ කියලා. එතන ඉඳන් දරු පවුල් ඔක්කොම ඝාතනය කරනවා. ඔබ මේ තොරතුරු ටික අපිට දෙන්න ඕනේ කියලා මේ එතෙන් සිට ඒගොල්ලෝ කියපු විදිහට මම වැඩ කරනවා. ෆොටෝ ඉල්ලුවම ෆොටෝ දුන්නා. මැප් ඉල්ලුවම මැප් දුන්නා. මම දැන් කතාව හදන්න හිටියේ. නමුත් ඉතින් මේජර් තෝරදෙනිය CEO ගෙදර යනකම් ඉඳලා ඇවිල්ලා කියනවා උඹ CID එකට දෙන්න වෙනවා. අපේ උන්ට උඹට ගහන්නත් බෑ. උඹ ඇත්ත කියන්නෙත් නෑ. එන්ට ලෑස්ති වෙන්න කියලා CID එකට යන්න. CID එකට යවනවා කියලා ඇත්තටම මේගොල්ලෝ මාව යවලා තිබුණේ යටාරුව කැපිටේරියා හෝටලේ පවත්වන ගිහපු අධකාගාරය. සාමාන්‍ය ඉතිහාසයේ කවදාකවත් යුද හමුදා පොලිසිය ඒ කියන්නේ CCMP කෙනෙක් හමුදාවකට බාර දෙන්නේ නැහනේ. හමුදාවයි බාර දෙන්නේ ප්‍රශ්න කරන්න ඔක්කොම කරන්න CCMP එකට. ඉතිහාසයේ කවදාකවත් CCMP කාර්යයක් දෙන්නේ නැහැ හමුදාවට. ඒගොල්ලෝ අපිත් එක තරහින්මයි ඉන්නේ. ඉතින් හින්දා මම පළවෙනි වතාවට මේ කටයුත්ත මේජර් තෝරදෙනිය කෙරුවා. රහසේ අර විදිහට යවුවා. ඉතින් එතන ඉඳන් සම්පූර්ණයෙන් මේ පහර දීම් වලට ලක් වෙමින් දින 17ක් වදකාගාරي තියාගත්තා. රංජන් විජේරත්න ආරක්ෂක ඇමති ගාවට අරන් ගියා. ඇමතිවරයාව ඝාතනය කිරීමේ ප්‍රයත්නයක් ගැන දිගින් දිගට ඇහුවා. මම ඒවට උත්තර දුන්නා. ඒ අනුව රංජන් විජේරත්න ඔය රිචඩ් දොසොයි සමරලා සතියකට පස්සේ තිබිච්ච අධිනීති වාදයට අන්නත් ලෑස්ති වෙලා හිටියේ සුදු ඇඳගෙන. ඒ අතරේ තමයි මාත් එක්ක විනාඩි 10ක් 15ක් කතා කරුවේ තර්ජනාත්මකව. එළියට බහැලා කිව්වා උඹ ලෑස්ති වෙලා ඉඳපන් මරණය පිළිගන්න. මිනිහෙක්ව මරන්න බෑ උගේ වෙලාව වෙනකන්. දැන් උඹේ වෙලාව වෙවිලා තියෙන්නේ කියලා තමයි පුටුවටත් පයින් ගහලා දාලා. නිලධාරීන් එතකොට අපේ CEO දිගටම විරුද්ධ වෙලා තිබුණා මාව මරණවට. දිගටම විරුද්ධ වෙලා තිබුණා. එහෙනම් නිලධාරීන්ට තනි තීන්දුවක් ගන්න බැරි තත්ත්වයක් තිබුණා. මේගොල්ලෝ රංජන් විජේරත්නගෙන් පිටිපස්සෙන් දුව ඕඩර් එක ගන්න හැදුවා. මොකක්ද මේ අහම්බයකට කේන්ති ගිහින් හිටපු රංජන් විජේරත්න උත්තර නොදීම කාර්යකට ගියා. කියලා පාර්ලිමේන්තුව යනකොට දිගට හරහට රිජත් සොයිසගේ මරණය ලොකු පාරවලක් වුණා ආණ්ඩුවට. ජාත්‍යන්තර ලොකු බලපෑමක් එල්ල වුණා. ඒ විවාදය ඇතුලේ රංජන් විජේරත්න ඇතුල් වෙනකොටම කට්ටිය කෑ ගහන්න අරන් තිබුණා මිනිමරුව එනවා කියලා. රංජන් විජේරත්න තමයි ආරක්ෂක ඇමති විදියට අවසාන කතාව කරන්නේ. ඒ අවසාන කතාවේදී පැහැදිලිව කියනවා මගේ අතින් කිසි මිනිහෙක් මරලා නැහැ. නමුත් අපේම ප්‍රබල නායකයෝ ඒගොල්ලෝ කරපු අපරාධ මගේ කරපිටින් යවලා තියෙනවා කියලා. ඕක පාර්ලිමේන්තුවේදී කරනවා. එයා ඒ කියන්නේ ආර්.පී. මදාසිගේ ඕඩරෙන් රෝහණ විජේරව මරා දානවා.
ඊට පස්සේ දවසේ ඉඳන් රැස්වීම වල ආර්.ප්‍රේමදාස කියමින් යනවා. රෝහණ විජේවීර ඝාතනය කෙරුවා කියලා දැනගත්තාම මට මහා කම්පාවක් ඇති වුණා. මොකද ඔහු ජීවතුන් අතර ඉන්න ඕන පුජ්‍යලයක් මහා බුද්ධිමතෙක්. නමුත් මම දැනගන්න කොටත් ඔහු මරලා කියලා. මුළු රටම හිතනවා රංජන් විජේරත්න ප්‍රේමදාසට ජනාධිපතිටත් නොකිය මෙයාව ඝාතනය කෙරුවා කියලා. ඉතින් අර කලින් ඔබට පෙන්නපු පොත්පත්වල පවා තියෙන්නේ මේ ඒ විකෘතිය. අදටත් මගේ හුඟක් අහනවා මේ එහෙම. ඉතින් ඒක සම්පූර්ණ බොරුවක්. ඒ ෂොක් එකත් එක්ක තමයි රංජන් විජේරත්න එතකොට අරක කියන්නේ. අපේ මැතන් නායකයෝ වුන් කරපු අපරාධ මගේ කරපිටින් යවලා තියෙනවා කියලා. එතකොට නමුත් රංජන් විජේරත්න දැනුවත් වෙච්ච ඕන තරම් ඝාතන තිබුණා. එහෙමයි. නමුත් එයා අර එහෙම කියනවා. ඒ කියන ගමන් කියනවා එහෙම කරපු මාව ඝාතනය කරන්න දැන් හමුදාවෙම උත්සාහ දරනවා කියලා මගේ නම කියනවා. ඒතර වාසුදේව ඇතුළු පිරිසක් නැගිටලා කෑ ගහනවා සිවිල් පුරවැසියෝ මරලා දැන් හමුදාවත් ඝාතනය කරන්න පටන් ගත්තද කියලා. ඒතකොට මිනිහා කියනවා නෑ මිනිහා ඉන්නවා. මම අද එන්න කලිනුත් මිනිහා හම්බෙලයි මෙතෙන්ට ආවේ. කාට හරි සැකනම් මට පෙන්වන්න පුළුවන් කියලා. ඔක ලංකාදීප පත්තරේ දෙවෙනි පිටුවේ සම්පූර්ණ හදිසිනීතිවාදී කතාවම යනවා. මීට මාස 6කට විතර කලින් ඇක්සිඩන්ට් එකකින් මේ ජීවිතෙන් සමුගත්තු මගේ මල්ලි සමන්නනුර පොළොන්නරු විදාවල මන්දිරයේ ඩ්‍රාමා එකක් බලන්න ගිහපු ගමන් ඩ්‍රාමා එක පටන් ගන්න කලින් ලංකාදීප පත්තරේ බලනකොට එයාට අර කෑල්ල හම්බෙනවා. ඒතර එයාටක් ගාලා යාළුවන්ට බොරුවක් කියලා ටොයිලට් එකට ගිහින් එන්නම් කියලා එයාටක් ගාලා ගෙදර එනවා. ඇවිල්ලා අපේ අයියට කියනවා මේ අයියවත් තරමට අරන් ගියන්නේ අපි ටක් ගාලා අම්මට බොරුවක් කියලා කොළඹ යමු කියලා. ඊසේ ඒගොල්ලෝ අල්ලපු ගෙදර වෑන් එක කොළඹ යනවා. ගිහිල්ලා කැම්ප් එකට ගියාම ඒගොල්ලෝ එනකොට බොරුවක්වත් හදන් හිටියේ නැහැ. කැම්ප් එකෙන් කියලා එයා හදිසි ෆොටෝ රාජකාරියක් කියලා යාපනයේ ගියා කියලා. මේගොල්ලෝ කියලා RMB එකට ආවා මේ වැඩකට. ඒ ගමන් මල්ලි RMB ඉස්සරහා තමයි කැම්ප් එක තියෙන්නේ. මල්ලි බලන්න ආවා කියලා. ඒතර ඒගොල්ලෝ අර එහෙම කියලා. අයියා දන්නවා දෙක වෙනකොට මේ ඉන්න අය වෙනස් වෙනවා අලුත් කට්ටියක් එනවා ඩියුටි. මේගොල්ලෝ රස්තියාදුවක් ගහලා ආයෙ දෙකෙන් පස්සේ ආයෙ ඇවිල්ලා. ඒතර එක බොරුවක් හදන් හිටියේ නෑනේ. ඒතකොට ඒ නිසා ඊළඟ කණ්ඩායම කියලා එයා පැනලා ගිහින් කියලා. ඒ අනුව දැනගන්නවා මේ මම අත්තරංගුට අරන් තියෙන කියලා. නමුත් මාස ගාණක් යනකම් පෙන්වන්නේ නැහැ. ඉතින් එහෙම නමුත් වදකාගාරයෙන් ඊට පස්සේ දවස් 17කට පස්සේ ආපහු කැම්ප් එකට මහරය ගියනවා. ඉතින් එතනත් මම හිතුවේ මාව ඝාතනය කරන්න හදන්න කියලා. මොකද ලකීගල්ගම ඇතුළ ඇවිල්ලා කිව්වා උඹ පුච්චන්නේ ගිනි කුර ගහන්නේ මම කියලා. ඉතින් එහෙනම් මම හිතුවේ ඇත්තටම මගේ අවසාන දවසේ කියලා රෑ වදකාගාරයෙන් එළියට ගන්නකොට අර වංගුවකදී මම වාහනෙන් පව පනින්න හදනවා. ඒතකොට කෙනෙක් කෑ ගහලා අහනවා මැරෙන්නද හදන්නේ කියලා. ඒතර මට තේරෙනවා මේ මැරෙන්නද හදන්නේ කියලා අහන්නේ නැහැ නේ. මරන්න ඉන්න පුජ්‍යලෙක්. කැම්ප් එක ගාවට ගෙනල්ලා කැම්ප් එකේ දොර අරින්න පුරුදු සද්ද ඇහෙනකොට තමයි මට තේරෙන්නේ මේ අදකාගාරෙන් ගෙනාවේ කැම්ප් එකට කියලා. එතන ඉඳන් ඉතින් අවුරුදු ගාණක් නඩුව අහන්න නැතුව තියන් ඉන්නවා. ඊට පස්සේ මම මානවිකම් මේ සංවිධානයකට රහසේ ලියලා ඒගොල්ලෝ නඩුවක් දාන්න හදනවා. ඉතින් නඩු පවරනවා. නඩු පවරලා අනීතික විදිහට තීන්දුව දෙන්න නැතුව මාව ගෙනත් තියලා ඊට පස්සේ මට දඬුවම කියන්නෙත් නැතුව මාව වැලිකඩ අරන් යනවා. මට අවුරුදු 15ක සිර දඬුවම් නියම කරලා තිබුණා. මම ඊට පස්සේ ඇපිල් කෝට් එකට ඇපිල් කරනවා. ඇපිල් එක නිෂ්ප්‍රභා වෙනවා. නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපිල් කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පැය 24ක් යාමට මත්තෙන් නිදොස් කොට නිදහස් කරන්න කියලා ඕඩරයක් ලැබෙනවා. ඒ අනුව අවුරුදු 7කුත් මාස 9ක් ඇතුළේ ඉඳලා මම මේ නිදහස් වෙලා එළියට එනවා. රාත්‍රී 9:15 සිට රාත්‍රී 10 වනතුරු මේ පටිගත කිරීම සිදු වුණා. ඔබගේ හෘද සාක්ෂියට අනුව ප්‍රකාශනයේ අයිතිය ඔබට තිබෙනවා. එලෙසින්ම තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රේක්ෂකයාට තිබෙනවා. ඒ අනුව පොත්පත්වල ලියවුණු ඔබගේ හෘද සාක්ෂියට අනුව කළ ප්‍රකාශයන් ඒ වගේම මේ කතාවේ ඇත්ත කතාව පොත්පත් රසක ලියවී තිබෙනවා. මුද්‍රිත මාධ්‍ය ලියවුණු මේ කතා අද තමයි පළමු වරට ඩිජිටල් අවකාශයට සමාජ මාධ්‍ය තුළට යන්නේ. ඒ නිසා අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට. වසර 35කට ආසන්න කතාවක්. මේ කතාව බොහෝ දෙනෙක් දන්නවා. නමුත් නොදන්න අය බොහෝමයක් සිටිනවා. ඒ නිසා මේ කතාව ජනකත කරන්නට එකතු වුණාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.